Hi, good morning ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් ඉරිදා නිවාඩුව මිස් කරගන්න නැති අපි දෙන්න යනවා අදත් පොඩි රවුමක් දාන්න. අද නම් ඉතින් ලොකු ප්ලෑන් එකක් නෑ. හැබැයි තැන් දෙක තුනකට යමුයි කියලා හිතුවා. බලමු අපි කොහෙද අද යන්නේ කියලා. එහෙනම් ඉතින් දිගටම vlog එක බලාගෙන ඉන්න. එයා අද එනවා කියපු නිසා ඉතින් ඊයේ මං එයාට මල් එකක් අරන් තියාගත්තා. දැන් ඉතින් ලෑස්ති වෙලා සුපුරුදු විදිහට ටවුන් එකට යන්න තමයි තියෙන්නේ. අදත් ඉතින් වෙනද වගේම විනාඩි 10ක් පරක්කුයි. කොහෙ ගියත් ඉතින් අතර කරන්න ඕන තැන පහු කරගෙන ගිහිල්ලා ආයේ හරවගෙන එන පුරුද්දක් තමයි අපි දෙන්නට තියෙන්නේ. ඔන්න බලන්නකො ඉතින් අර තැඹිලි තියෙන තැන පහු කරගෙන ගිහිල්ලා ආයේ හරවගෙන යන විදිහ. දැක්කනේ ඉතින් පරක්කු වෙලා ඇවිල්ලා මාව ෂේප් කරගන්න ඕනවට මේ වගේ පොඩි පොඩි ටිප්ස් එකක් පාවිච්චි කරනවා. තැඹිලි බීලා ඉවරුණාට පස්සේ අපේ එක්කෙනාට යන්න ඕනේ කිව්වා ඇඳුමක් ගන්න. ඊට පස්සේ අපි දෙන්න ගියා ජායල තියෙන තිලක් මයිකට. ඊට පස්සේ ඉතින් මෙන්න මේ කළු පාට ටී-ෂර්ට් එක තමයි මෙයා තෝරගත්තේ. ඒකත් අරගෙන අපි පල්ලෙහාට යද්දී මෙන්න මේ විදිහට ලොකු ටොයිස් කලෙක්ෂන් එකක් තිබ්බා. ඉතින් මෙයා මෙන්න මේවට ආස වෙලා පොඩ්ඩක් බලනවා try කරලා. ඊට පස්සේ මං ආස නිසා මෙයා මට මේ ලස්සන ඉයරින් සෙට් එක අරන් දුන්නා. බලන්නකො ඉතින් මේකේ ලස්සන. ඔන්න ඉතින් බඩු ටිකත් අරගෙන ඉවර වෙලා අපි කෙලින්ම ගියේ දවල්ට කන්න. කරන්න අකමැතිම වැඩක් වුණාට අන්තිමට මට මැප් එක බලාගෙන මෙයාට පාර කියන්නත් සිද්ධ වුණා. කොහොම හරි අන්තිමට අපි ලොකේෂන් එකට ආවා. අපි ආවේ අර්බන් ස්මෝක් හවුස් එකට. මෙයාලගේ කෑම ඇත්තටම මාරම රහයි. අපි ගොඩක් වෙලාවට යනවා මෙයාලගේ යක්කල තියෙන ෂොප් එකට. මං ආසම මෙයාලගේ ක්‍රිස්පි චිකන් බර්ගර් එකට. ඒක මාරම රහයි. බන් එක මාර සොෆ්ට්. ඔන්න ඔහොම ඉතින් chat එකකුත් දාගෙන අපි හිමීට කාලා බීලා ඉවර වුණා. ඊට පස්සේ මෙයා මේ ටිෂු එකකින් මට හංසෙක් හදලා දෙන්න ගිහිල්ලා භාගයක් දුර යද්දී එයාට ඒක මතක නැහැයිලු හදන්න දැන්. ඔන්න ඉතින් කාලා බීලා ඉවර වෙලා අපි යන්න හදන්නේ සන්සෙට් එක බලන්න. ඉතින් අපිට ළඟම ලොකේෂන් එක තමයි ඇලකන්ද බීච් එක. අපි යනවා ඒ පැත්තට. ඔන්න ඉතින් අපි ආවා බීච් එකට. හරිම ටයිම් එකට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. සන්සෙට් එක හරිම ලස්සනට බලන්න පුළුවන් වුණා අපිට. ඇත්තටම මෙතන නාන්නත් මඩු ප්ලේස් එක. අද ඉතින් ඊද දවසක් නිසා සෙනග ටිකක් වැඩි වගේ. ඒ වුණාට ඉතින් අපි ආපු එකේ සන්සෙට් එකේ ලස්සන බලලම යන්න ඕන නිසා ටික වෙලාවක් හිටියා. ඊට පස්සේ අපි මෙන්න මේ කඩෙන් රොටි කෑවා. ඊට පස්සේ අපිට එන ගමන් බඩගිනි වුණ නිසා අපි නිලුම් කොලේ බත් එකක් අරගෙන කෑවා. මේ කඩේ තියෙන්නේ ගම්පහ ජායල පාරේ. අපි දෙන්නට ෆුල් එක කා ගන්නත් බැරි වුණා. ඇත්තට මේ යාළගේ පෝෂන් එක ලොකුයි.
කාලා බීලා ඉවර වෙලා අපි ඉතින් ආයෙමත් ගෙදර එන්න පිටත් වුණා. මෙතනින් අපේ vlog එක ඉවරයි. ආයෙමත් ලස්සන මෙමරිෆුල් vlog එකකින් එන්නම්. bye bye.